උළුඳු වැඩි. හදමුද? අද මං සුළු ප්‍රමාණයක් හදන්නේ දැන් 200ක් වගේ. ඒ ටික හොඳටම හොදන්න ඕනේ. හොද මේ ගාන එනකම් හොදන්න ඕනේ. හොදපු මේ උඳු ටික පොඟවන්න දාන්න ඕනේ. සෝක් කරන්න ඕනේ මං හිතන්නේ. මොනවද නෙළු කියන්නේ ඒකට? පෙඟෙන්න දාන්න ඕනේ. පැය 3ක් පෙඟෙන්න දාන්න ඕනේ. මේක තමයි පැය 3න් පස්සේ ඉන්දියාව වගේ රටවල් වලින් මේම ජූසර් එකට දාලා පේස්ට් එක කරන. නිලු පේස්ට් කරන එකට මොනවද කියන්නේ? වචන දන්නේ ඒකට. සිංහල සුත්ත සිංහලෙන් කියන්න දන්නේ. ඉන්දියාව වලින් පාවිච්චි කරන එකට කියන්නේ වෙට් ග්‍රයින්ඩර් කියලා. මේ තියෙන්නේ මේක තමයි වෙට් ග්‍රයින්ඩර්. ලංකාවලින් හරි පිටරට වලින් හරි අපි ඉන්නවා නම් අපිට වෙට් ග්‍රයින්ඩර් ඕනේ. very important thing. මේකට දාන්න වතුර. උඹ මට්ටමට වඩා අඩින් තියෙන විදිහට වතුර දාන්න ඕනේ. දාන්නකට පුළුවන් තරම් කූල් වතුර දාන්න. සැරෙන් සැරේ මේව මික්ස් කරලා පේස්ට් එක හදන්න. මේ ගතිය ඇති. මේ වගේ කෝස් විදියට තිබ්බොත් ඒක ඇති. දැන් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාන්න යන්නේ. දානවා කරිපිංචා, සෝදුර චුට්ටක් දාන්න ඕනේ. ඔප්ෂනල්. ඔයාලට කැමති නම් දාන්න, කැමති නැත්නම් දාන්න එපා. ඊපස්සේ මම දානවා ඉන්දියාවෙන් දානවා සම්පූර්ණ ගම්මිරිස් දානවා. මම කුඩු කරලා දානවා. very secret ingredients. හාල් පිටි. සාමාන්‍යයෙන් 1 කිලෝ උඳ ගන්න ඕන 100 grams. හාල් පිටි දාන්නේ හොඳටම ක්‍රිස්පි විදියට වඩේ එන්න ඕන නිසා. මම ලුණු දාන්න නැතුව හදන්නේ. ඔයගොල්ලෝ කැමති නම් ලුණු දාන්න. හැබැයි ලුණු දැම්ම ටක්කල වඩේ හදන්න ඕනේ. වෙලාව ගියොත් වතුර ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ ලුණු දාන්න යන්නේ ප්‍රමාණයක් මට කියන්න දන්නේ. ඔයගොල්ලෝ හරියන ප්‍රමාණයක් ලුණු දාන්න. හොඳ සීතල වතෙන් අත හොද ගන්න. ඒ විදිහට හොඳටම ඕගොල්ලෝ මික්ස් කරන්න ඕනේ මෙහෙම. දැන් වඩේ හදන්න යන්නේ. හොඳටම කූල් වතුරෙන් ඕගොල්ලෝගේ අත හොඳටම තෙත කරන්න ඕනේ. ඔන්න ගත්තා. මේ වගේ බෝල් වගේ ඉන්න ඕනේ. ගත්තා. මෙතන හිල් දැම්මා. සුදු පාට ගතියක් පේනව නේද? ගෝල්ඩන් බ්‍රවුන් එනකොටම මේ වට ටික ගන්න ඕනේ එළියට. ඉවර වෙලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොච්චර ක්‍රිස්පි විදියට මේක තියෙනවා කියලා පෙන්නන්න. ඉතින් මේ වගේ ඉන්දියන් කෑම හදන්නේ කොහොමද කියලා දැනගන්න මගේ channel එක follow කරන්න. මට comments ටික දාන්න. ඒවා මගේ communication skills and cooking skills එක improve කරන්න උදව් කරනවා. Thank you.